ඔන්න කොමත් එක කාලෙක ගමරාල කෙනෙකුයි ගම හාමිනේ කෙනෙකුයි ජීවත් වුණා. මේගොල්ලෝ ගොඩාක් තුප්පත්. සමහර දවස්වලට මේ අයට කෑමට මොනවත්ම තිබුණේ නැහැ. ඒ වගේම මේ ගමරාලගේ වගාවන් වැස්ස හින්දා හානි වෙලා තිබ්බා. ගේ හරිය කෑමට ගන්න මුකුත්ම නෑ. මෙහෙම ගියොත් හාමතේ මැරෙන්න තමයි වෙන්නේ. මාත් මේ කල්පනා කළේ ඒක ගැන තමයි හාමිනේ. ගොවිතැනත් වැස්සට හේදිලා ගියානේ. අරුමේ තමයි. අපි මොකද කරන්නේ හාමිනේ? කොච්චර දවසක් බඩගින්න කියලා ඉන්නද? මං හෙට ඉඳන් කුලී වැඩකටවත් යනවා හාමිනේ. එතකොට ගෙදරට අවශ්‍ය බඩු ටිකවත් ගන්න පුළුවන්නේ. එන මොනව කරන්නද? එහෙමවත් කරමු දැන්. මං යනවා මිදුල ටිකක් අතුපතු ගන්න. ඔන්න ගම හාමිනේ මිදුල අතු ගාමින් ඉන්නකොට පුංචි බීජයක් හම්බ වෙනවා මිදුලේ තිබිලා. අපේ මහත්තයා පොඩ්ඩක් මෙහෙට එන්නකෝ. මේ වට්ටක් ඇටේවත් පැල කරන්නකෝ මහත්තයෝ. කන්න දෙයක් නැති වෙලාවේ මේ වට්ටක් ඇටේවත් පැල කරමු හාමිනේ. පස්සේ කාලෙක කෑමට හරි ගන්න පුළුවන්නේ. ඔන්න ඉතින් ඊට පස්සේ ගමරාල ගිහිල්ලා වට්ටක් ඇටේ පැල කරනවා. ඔන්න අලුත් දවසක් උදා වුණා. ගමරාලයි ගමහාමිනේ දොර ඇරගෙන එළියට එනකොට දැකපු දෙයි ඒ දෙන්න පුදුමේනුත් පුදුමයට පත් වුණා. ඒ මොකද්ද දන්නවද දුවේ පුතේ? කලින් දවසේ ගමරාල හිටවපු වට්ටක්ක ඇටේ ලොකු වෙලා ලොකු වට්ටක්ක වැලක් බවට පත් වෙලා තිබ්බා. මේ බලන්නකෝ මහත්තයා, මේ වට්ටක්ක ගෙඩිය ලොකු. මේක නම් හිතා ගන්නවත් බෑ. මේක නම් අපේ වාසනාව හාමිනේ. අම්මෝ කාලෙකින් බඩ පිරෙනකම් කන්න පුළුවන්. ඉන්නකො මං පිහියක් අරන් එන්නම්. ගමරාල වට්ටක්ක ගෙඩිය කපන්න ලොකු පිහියක් අරගෙන ආවා. ඔන්න ඉතින් ගෙනාපු පිහියෙන් වට්ටක්ක ගෙඩිය කපන්න ගද්දිම චිරිස් කාලා සද්දයක් ඇහුණා. පිහිය කැඩිලා ගියා. හැබැයි දුවේ පුතේ වට්ටක්ක ගෙඩියට සීරීමක්වත් වෙලා නම් තිබ්බේ නෑ. ඔන්න බැරිම තැන ගමරාල ගිහිල්ලා පොරවක් අරගෙන ආවා වට්ටක්ක ගෙඩිය කපන්න. ගමරාල වට්ටක්ක ගෙඩිය කපන්න කොච්චර උත්සාහ කරත් ඒ උත්සාහය සාර්ථක වුණේ නම් නෑ. මේක නම් හරියන්නේ නෑ හාමිනේ. මේක නම් යක්ෂ වට්ටක්ක ගෙඩියක්. අපරාධේ මහන්සිය. මට නම් දැන් මේක ඇති වෙලා. මං යනවා ගේ ඇතුළට. මේක මොන වට්ටක්ක ගෙඩියක්ද? අපි මෙතන බඩගින්න ඉන්නකොට මේක මෙතන ගල වගේ මහත් වෙවි ඉන්නවා. ඔයාව අපිට කපන්න බැරි නම්, කන්න බැරි නම් ඔයා මොනවාද අපේ වත්ත කරන්නේ? නිකම් මේ ඉඩකඩ නාස්ති කරනවා විතරයි. මෙහෙම ගම හාමිනේ බෙරිහන් දෙනකොට වට්ටක්ක ගෙඩියට මේක දරා ගන්න බැරුව ගියා. වට්ටක්ක ගෙඩිය කැරකිලා ගිහිල්ලා එකපාරටම පිපිරිලා රන් කාසි මතුවෙන්න ගත්තා. මේක දැකපු ගමරාලටයි ගමහාමිනේටයි ඇස් අදහගන්න බැරි වුණා. ඒ වගේම ඒ දෙන්නට පුදුම සතුටක් දැනුණා. මෙච්චර රන් කාසි ගොඩක් මට නම් හිතා ගන්නවත් බෑ මහත්තයා. මේක නම් අපේ වාසනාව හාමිනේ. අද ඉඳන් අපේ දුක් කරදර ඔක්කොම ඉවරයි.
දැන් නම් අපිට මැරෙනකන් සතුටින් ඉන්න පුළුවන්. ඒක නම් ඇත්ත හාමිනේ. ඊට පස්සේ ඒ දෙන්න සතුටින් කාලය ගත කරා. අවසානයේ ගමරාලට ගමහාමිනේ මෙන්න මෙහෙම කිව්වා. දැක්කද මහත්තයෝ? සමහර වෙලාවට තියුණු පොරවකට වඩා තියුණු කටක් තියෙන එක වැදගත් කියලා.